ආයුබෝවන් අපේ මගී ප්‍රවාහන සේවාවල යෙදিলা ඉන්න අපේ හිතවතුනි අපේ ත්‍රිරෝද රථ සේවාවල ඒ වගේම කාර්යාල ප්‍රවාහන සේවාවල පාසල් ප්‍රවාහන සේවාවල ඒ වගේම විශේෂ චාරිකා ප්‍රවාහන සේවාවල යෙදিলা ඉන්න අපේ හිතවතුන්ට සුබම සුබ ආරංචියක් තමයි මේ ගෙන එන්නේ. මීට පෙර අපේ මේ ප්‍රවාහන සේවා නියාමනයේට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ. හිතවතුනි මේ වෙනකොට ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතට පැවරිලා තියෙනවා අපේ මේ ප්‍රවාහන සේවාවල නියාමන කටයුතු. හිතවතුනි මේ ප්‍රවාහන සේවා නියාමනය කරන්න නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඔබ පිළිබඳ ඔබේ වාහනය පිළිබඳව ඔබ මේ රැකියාව කරන්නේ කොහොමද මේකේ යථාර්ථය මොකක්ද කියන එක ගැන දත්ත අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ දත්ත ගන්න තියෙන ක්‍රමය තමයි මේ දත්ත දෙන්න ඕනත් ඔබම අපිම තමයි නේද? අපි දෙන්න ඕන දත්ත ඒ නිවැරදි දත්ත ලැබුණාට පස්සේ ගමනාගමන කොමිෂන් සභාවට හැකියාව තියෙනවා මේ නියාමන කටයුතු අපි කොහොමද මේ රටක් හැටියට දියුණු වෙනකොට මේ නියාමන කටයුතු හොඳට කරගන්නේ කියන එක කොහොමද කියන එකට හොඳ ප්‍රතිපත්ති හරි ගස්සන්න. රෙගුලාසි හරි ගස්සන්න. ඒ නිසා දැන් මේ වෙනකොට ජාතික ගමනාගමන කොමිෂන් සභාව QR කෝඩ් එකක් දීලා මේ QR කෝඩ් එක ස්කෑන් කරපුවාම කෙලින්ම ඒක සම්බන්ධ වෙනවා Google ෆෝම් එකකට. දැන් අලුත් තාක්ෂණයක ඉන්න අපි සියලු දෙනා දන්නවනේ Google ෆෝම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ ෆෝම් එක පුරවන එක හරිම ලේසි. මේක ක්‍රම දෙකකට යන්න පුළුවන්. එකක් තමයි මේ අපේ වීඩියෝ එකේ පෙන්නනවා වාගේ මේ පෙන්නන QR කෝඩ් එක ස්කෑන් කරලා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් මේ වීඩියෝ එකට පස්සේ තියෙනවා වීඩියෝ එකට යටින් තියෙනවා මේ ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරලත් ඔබට මේ Google ෆෝම් එකට යන්න පුළුවන්. කොහොම හරි ඔබට මේ ක්‍රම දෙකෙන් එකටම Google ෆෝම් එකට යන්න පුළුවන්. දැන් අපි බලමු මොකක්ද මේ Google ෆෝම් එකට ගියාට පස්සේ අපෙන් අහන විස්තර කියලා. හිතවතුනි පළවෙනියටම Google ෆෝම් එකට ගියාට පස්සේ දැන් මේ වීඩියෝ එකේ පෙන්නනවා වාගේ අපේ ප්‍රධාන මගී ප්‍රවාහන සේවා පෙන්නනවා. එකක් බලන්න මගී ප්‍රවාහන සේවා ත්‍රිරෝද රථ වෙන්න පුළුවන්, කුලී රථ සේවා වෙන්න පුළුවන්, කාර්යාල ප්‍රවාහන සේවා වෙන්න පුළුවන්, පාසල් ප්‍රවාහන සේවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විශේෂ චාරිකා ප්‍රවාහන සේවා වෙන්න පුළුවන්. දැන් ඔබට තියෙන්නේ පොඩි දෙයයි. දැන් මෙතනින් ඔබ අයිති වන කොටස මොකක්ද? ඔබ ත්‍රිරෝද රථ එක සේවය කරනවා නම් එතන ක්ලික් කරන්න. කුලී රථයක නම් එතන ක්ලික් කරන්න. කාර්යාල ප්‍රවාහන සේවාවක නම්, පාසල් ප්‍රවාහන සේවාවක නම්, විශේෂ චාරිකා යන බස් සේවාවක නම් ඒ අදාළ ස්ථානයේ ක්ලික් කරන්න. ඊට පස්සේ දෙවනියට එන පිටුව ඔබට අදාළ පිටුව වෙනවා. ඔබ ක්ලික් කර ප්‍රවාහන සේවාවට අදාළ පිටුව වෙනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් අපි මේ වීඩියෝ එකේ පෙනෙන විදිහට අපි මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ක්ලික් කරලා ඉදිරියට යමු. ඔන්න බලන්න දැන් මේ වීඩියෝ එකේ පෙනෙනවා වාගේ මෙහෙම බොහොම සරල දේවල් අහන්නේ. ඔයාගේ සම්පූර්ණ නම මොකක්ද? ඔයාගේ මුලකුරු සමග නම මොකක්ද? ඔයාගේ වයස මොකක්ද? මේ වයස කියන එක බලන්න ක්ලික් කරන්න තියෙන්නේ. ලියන්න නෑ. ඔයාගේ ස්ථිර ලිපිනය මොකක්ද? ඔයාගේ දුරකථන අංකය මොකක්ද? ඔයාගේ WhatsApp අංකය මොකක්ද කියන වගේ සාමාන්‍ය සරල තොරතුරු ටිකක් තමයි මේකෙන් අහලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි පිටුවට ගියොත් ඔන්න අහනවා දැන් ඔයා ත්‍රිරෝද රථයේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්නේ. ලියාපදිංචි අංකය මොකක්ද ත්‍රිරෝද රථයේ? එතකොට මේ ත්‍රිරෝද රථයේ නිෂ්පාදිත වර්ෂය මොකක්ද? මේකට තියෙන රක්ෂණය මොකක්ද? පූර්ණ රක්ෂණයක්ද? අපි කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස් කියලා. එහෙම නැත්නම් තෙවන පාර්ශවයේ රක්ෂණයක්ද? අපි කියන්නේ තර්ඩ් පාර්ටි රක්ෂණයක් කියලා. අන්න ඒ වාගේ මේවා කරන ක්ලික් කරන්න තමයි තියෙන්නේ මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට. ඉතින් බලන්න ඊට පස්සේ අපෙන් අහනවා ලියාපදිංචි වී ඇති යෙදවුම් ආයතන. මොනවද මේ යෙදවුම් ආයතන කියන්නේ? දැන් අපි හුඟක් දන්නවනේ. Uber, Pikmi, Yogo මේ වාගේ කීපයක් තියෙනවා. ඉතින් ඔයා ඒකේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් මේ ඔයාට අදාළ එකේ ක්ලික් කරන්න. එතකොට ඒ තොරතුරු ගමනාගමන කොමිෂන් සභාවට ලැබෙනවා. තවදුරටත් බැලුවොත් ඔන්න බලන්නකෝ ත්‍රිරෝද රථයේ මීටරයක් සවි කරලා තියෙනවද?
ඔයා ටිකට් පතක් නිකුත් කරලා තියෙනවද? ඒ වගේම ඔයාගේ ත්‍රිරෝද රථයේ ඉන්ධන මාදලිය මොනවද? ඩීසල්ද, පෙට්‍රල්ද, එහෙමත් නැත්නම් ගෑස්ද, ඉලෙක්ට්‍රික්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා ත්‍රිරෝද රථය 2 ස්ට්‍රොක්ද 4 ස්ට්‍රොක්ද කියලා. මේ වාගේ තොරතුරු ටිකක් තමයි 3 වෙනි පිටුවෙන් අපිට ලබා දෙන්න තියෙන්නේ. හිතවතුනි අපි 4 වෙනි පිටුවට ගියොත් මේක විශේෂ දෙයක්. බලන්නකෝ දැන් අපිට තෝරන්න තියෙනවා අපි මේක ධාවනය කරන පළාත. එතකොට මේ පළාතට අදාළ දිස්ත්‍රික්කය ක්ලික් කරලා හොයන්න තියෙනවා. ක්ලික් කරන්න තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන බල ප්‍රදේශය. පළාත් පාලන බල ප්‍රදේශය කියන්නේ දැන් අපි ප්‍රාදේශීය සභා, නගර සභා මේවා තියෙන්නේ. පළාත් සභා නෙමෙයි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ. ඒවා අපිට දාන්න දෙනවා. ඊට පස්සේ එනවා පළාත් පාලන බල ප්‍රදේශය, ඒ වගේම පොලිස් බල ප්‍රදේශය. ඊට පස්සේ සේවා සපයන නැවතුම්පොළ කුමක්ද? ඒ කියන්නේ දැන් ඔබ සේවාව දැනට ත්‍රිරෝද රථේ පාක් කරලා තියලා ගමන් යනවනේ මගින්ම ප්‍රවාහනය කරන්න. එතකොට මේ පළාත මොකක්ද කියලා තමයි අහන්නේ. පළාත කීවට මෙතනදී සේවා සපයන නැවතුම්පොළ මේක ඔබට සටහන් කරන්නට වෙනවා කොතනද කියන එක. දැන් උදාහරණයක් ඇටියට ඔබ පොල්ගහවෙල නම් සේවා සපයන නැවතුම්පොළ පොල්ගහවෙල. ඔබ මහනුවර නම් සේවා සපයන නැවතුම්පොළ මහනුවර. මෙන්න මේ ආකාරයට තමයි මේ තොරතුරු ලබා දෙන්නට ඕනේ. ඊට පස්සේ පිටු අංක 5ට ගියොත් දැන් මේ පිටු වලට යන්න හැටි ඔබ දන්නවනේ නේද? next කියන එක ක්ලික් කරුවට පස්සේ අදාළ ඊළඟ පිටුවට යනවා. දැන් ඔන්න අපි ආවා 5 වෙනි පිටුවට. මේ වීඩියෝ එකේ පේන විදිහට මේක යනවා ත්‍රිරෝද රථයේ රියදුරු පිළිබඳ විස්තර. ඒත් එක්කම බලන්න තියෙනවා අයිතිකරු හැර වෙනත් අයෙකු සේවයේ යෙදේ නම් පමණක් සම්පූර්ණ කරන්න. දැන් අයිතිකරු නැතුව වෙන කෙනෙක්. දැන් මේ ත්‍රිරෝද රථයේ හිමිකරුම ඔබ නම් ඔබ මේ කොටස පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ ත්‍රිරෝද රථයේ හිමිකරු ඔබ නොවේ නම් ඔබ වෙනත් අයෙකුගේ ත්‍රිරෝද රථයක් ධාවනය කරනවා නම් මෙන්න මේ තොරතුරු ටික දෙන්න ඕන. සාමාන්‍ය තොරතුරු ටිකක් තියෙන්නේ. ඔයාගේ සම්පූර්ණ නම, ඔයාගේ මුලකුරු සහිත නම, ඒ වගේම වයස, ඔයාගේ ස්ථීර ලිපිනය, දුරකථන අංකය, WhatsApp අංකය, ඊමේල් මේ ටික තමයි 5 වෙනි පිටුවෙන් ඔයා දෙන්න ඕනේ ගමනාගමන කොමිෂන් සභාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. ඔන්න අපි 6 වෙනි පිටුවට ආවා. මේක ඊටාම වැදගත්. බලන්න ඔබගේ ත්‍රිරෝද රථේ ධාවනය කරන්නේ රථ ගාලකද? රථ ගාලක සිටද කියලා. ඉතින් ඔව්ද නැද්ද කියන එක විතරයි ඔයාලට එතනින් ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ගාල් කරනවා නම් ගාස්තුව කොච්චරද? රථ ගාල් ගාස්තුව පැයකට කීයද? ත්‍රිරෝද රථ ගාල් ගාස්තුව දිනකට කීයද? ත්‍රිරෝද රථ ගාල් ගාස්තුව මාසයකට කීයද? ඊට පස්සේ අපෙන් අහනවා දිනයකට සාමාන්‍යයෙන් ගාල් කර තියෙන පැය ගණන සාමාන්‍ය වශයෙන් ඔයාලට කියන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් දිනයකට කොච්චර වෙලාවක් කොච්චර පැය ගණනක් මේ ත්‍රිරෝද රථය ගාල් කරලා තියෙනවද? එතකොට ඔබ අයිතිකරුවෙන් නැත්නම් අයිතිකරුට දිනයකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? ඔබ අයිතිකරු නොවේ නම් දැන් ඔයා ත්‍රිවිල් රථේ ධාවනය කරනවානේ. මගේ ප්‍රවාහනය කළා MC මුතලක් උපේනවනේ. එතකොට ඔබ අයිතිකරු නොවෙනවා නම් මේකේ අයිතිකරුට ඔයා කීයක් ගෙවන්න ඕනද දිනකට කියන එක ක්ලික් කරලා තමයි දාන්න තියෙන්නේ. ඔබ ලියන්න අවශ්‍ය නැහැ. බොහොම සරලයි ක්ලික් කරන්න තියෙන්නේ. ඔන්න ඔයාලට හොඳ හුඟක් සමීප තොරතුරු තමයි මේවා. නැවත 6 වෙනි පිටුවේ බැලුවොත් මේ වීඩියෝ එකේ පෙනෙන විදිහට ඉන්ධන ලීටරයකින් ධාවනය වන දුර කිලෝමීටර් කීයද? ඊට පස්සේ ඔයා ත්‍රිරෝද රථයේ ධාවනය කරන කාලයේ දිවා කාලයේද රාත්‍රී කාලයේද එහෙම නැත්නම් දිවා රාත්‍රී දෙකේද? ඔන්න ආයෙත් අහනවා මේක හොඳට බලන්න දිනයකට මගේ ප්‍රවාහනයේ දෙන පැය ගණන. ඔයා පැය කීයක් මගේ ප්‍රවාහනය කරනවාද? එතකොට ගාස්තු අය කරන්නේ කොහොමද? ඔයා මීටරයක් පාවිච්චි කරනවද? එහෙමත් නැත්නම් මීටරයක් පාවිච්චි නොකර වෙනත් ආකාරයකට සාකච්ඡා කරලා මේ ගනුදෙනුව කරනවද කියන එක තමයි මෙතන අහන්නේ. ඔන්න ඔයාලා හිතා ඉඳපු ප්‍රශ්නයක්. දැන් ඔයාලගෙන් අහනවා දිනකට ධාවනය කරන මුළු කිලෝමීටර් ගන්න දල වශයෙන්. දල වශයෙන් ඔයා කීයක් ධාවනය කරනවද? අන්නේ ධාවනය කරන කිලෝමීටර් ගානෙන් ආර්ථික කිලෝමීටර් ගාන කීයද? දැන් මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ආර්ථික කිලෝමීටර් ගාන කියන්නේ දැන් අපි හිතමු මගීන් ප්‍රවාහනය එක මගියෙක් ප්‍රවාහනය කරන කිලෝමීටර් 5ක්. හැබැයි ඔහු දාලා
ගමනාන්තයට දාලා ආපහු වෙනකොට කිසිම මගියෙක් හිටියේ නැහැ. අපි ඒ කිලෝමීටර් 5ත් ආපහු ආවනම් අපි කිලෝමීටර් 10ක් ධාවනය කරලා තියෙනවා. හැබැයි අපිට ආර්ථික වශයෙන් වාසි ලැබිලා තියෙන කිලෝමීටර් 5ක් පමණයි. මොකද අර නැවතේන කිලෝමීටර් 5 මගියෙක් නැංගේ නැහනේ. නිසා ඒක අපිට පාඩුවක්. ඒක අනාර්ථිකයි. ඒක තමයි මේ ඊට පස්සේ අහන්නේ. හොඳට බලන්න මේ වීඩියෝ එකේ ධාවනය වන කිලෝමීටර් සංඛ්‍යාවේ ආර්ථික කිලෝමීටර් සංඛ්‍යාව දැන් ඔබ දන්නවා. ධාවනය වන කිලෝමීටර් සංඛ්‍යාවේ අනාර්ථික කිලෝමීටර් සංඛ්‍යාව දැන් ඔබ ඒකත් දන්නවා. ඊට පස්සේ අහනවා ඔබ ත්‍රිරෝද රථ ධාවනය රැකියාවක් වශයෙන් කරනවද? රැකියාවක් වශයෙන් කරනවා නම් ඒක අර්ධකාලීනවද පූර්ණ කාලීනවද? ඊට පස්සේ අහනවා ඔබ ත්‍රිරෝද රථ ධාවනය කරන්නේ වෙනත් වෘත්තියක් කරන අතරද? ඒකට තියෙනවා ඔව්ද නැද්ද කියන එක විතරයි අපිට ඒකේ ක්ලික් කරන්න තියෙන්නේ. හරිම සරලයි. දැන් ඔබට පේනවා ඇති මේකේ ඊටාම සරල ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ විසඳන්න නේද? එහෙම මේ ලොකු දේවල් අහන්නේ මෙතන. ඉතින් එතනින් ඔය දැන් මේ වීඩියෝ එකේ පෙන්නන හැටියට ඔයාලා Google ෆෝම් එකට ගියාම ඔය ටික පුරවපුවාම ඒ ඔයාලගේ තොරතුරු ටික ගමනාගමන කොමිෂන් සභාවේ දත්වල තැන්පත් වෙනවා. ඊට පස්සේ ඔන්න අවසානට 7 වෙනි පිටුවේදී බලන්න. දැන් මේ වීඩියෝ එකේ පෙන්න විදියට වෙනත් තොරතුරු. මේකේ අහනවා පවතින දුෂ්කරතා හා යෝජනා. දැන් ඔබට ඇතිනේ මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ඔයාට පවතින දුෂ්කරතා මොනවද? ඔයාට තියෙන අඩුපාඩු මොනවද? මේ ඕන දෙයක් මෙතන ලියන්න පුළුවන්. එහෙම ලියලා හැබැයි ඔය ලියනකොට කියන දේ සරලව ඊටාම සංක්ෂිප්තව ඊටාම කෙටියෙන් දාන්න පුළුවන් නම් ලේසි. ඒක මං හිතන්නේ ගමනාගමන කොමිෂන් සභාවට පහසුවක් වෙයි ඔබ මේ දෙන තොරතුරු හරියට අවබෝධ කරගන්න. ඒ තොරතුරු ටික ඇතුළත් කරලා මෙන්න මේ තියෙන්නේ දැන් ඔය වීඩියෝ එකේ පෙන සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔබ සැපයීම තොරතුරු ගමනාගමන කොමිෂන් සභාවට ලැබිලා තියෙනවා. ඉතින් හිතවතුනි දැන් ඔයාලට මේක හොඳ අවස්ථාවක්. නියාමනයක් නැතුව ඉඳපු අපේ මේ ප්‍රවාහන සේවා දැන් නියාමනයකට එනවා. නියාමනයකට ආපුවම ඔබ හිතන්න එපා වාසිය තියෙන්නේ මගියට විතරක් නෙමෙයි. ඔබට මේකේ වාසිය ඒකාන්තයෙන්ම එනවා. ඒ නිසා ඔබ ඊටා උනන්දුවෙන් මේ ඔයාගේ රැකියාව කරන කාලය තුල ඔයාගේ වටිනා විනාඩි 10ක් වැඩි නෙමෙයි විනාඩි 10ක් 15ක් අතර කාල වේලාවක් මේ ෆෝම් එක පුරවන්න මේ පත්‍රිකාව පුරවන්න දායකත්වයේ දෙන්න ගමනාගමන කොමිෂන් සභාවට ඒක ඔයා මේ රැකියාවේ යෙදිලා ඉන්න මේ කාලය තුල මින් ඉදිරියට මේ රැකියාවේ යෙදෙන අයගේ යහපත සඳහා වෙනවා. ඒකාන්තයි ඔබට ජයෙන් ජයම වේවා. ආයුබෝවන් අපේ මගී ප්‍රවාහන සේවාවල යෙදিলা ඉන්න අපේ හිතවතුනි, අපේ ත්‍රිරෝද රථ සේවාවල, ඒ වගේම කාර්යාල ප්‍රවාහන සේවාවල